මේක මහ විකාරයක්. මෙච්චර වැඩ කටයුතු තියෙන මාව මේ මහ රෑම මෙතෙන්ට ගෙන්න ගත්තා. ඔතනින් ඔයා වාඩි වෙන්න ඩ්‍රිස්කෝ. මේ හැම කෙනෙක්ම හොඳට මතක තියාගන්න ඔයාලා නයිට් වරුන්ගෙන් පැවතෙන අය කියලා. උතුමාණනි, සරදේවා ජෝර්ජ් උතුමාණනි. ඔයා නම් මහ කම්මැලියෙක්. අපි ගැලපෙනවනේ. එහෙමනේ. මේ අවුලනේ කාර් එකෙන් එළියට දැම්මම. ඒයි යාට පාඩුව ඉන්න දෙනවා. මේ දැම්ම පෘථිවිය අතහැරලා ගියේ නැත්තම් මැරෙන්න සූදානම් වෙනවා. අනිත් එක මට මෙහෙන් පිටත් වෙලා යන්න ඕනුනත් මට මෙහෙන් යන්න යානෙකුත් නැහැ. හලෝ යාළුවනේ දකින්නත් ආසයි කොහමද ඉතින්? අනේ මේ පාර නම් ඔයාගේ කපටිකම් අහන්න මට නම් බෑ. මට අපහාස කරනවා. නෑ මගේ හිත රිදුණා. ඔයාගේ චෝදනාවෙන් මගේ හදවත බිඳුණා. ඇයි මතක නැද්ද අපි කරපු හොඳ වැඩ? මතකයි. එයාලා එකපාරටම කඩාපාත් වෙලා කියනවා මට මේ ලෝකෙන් යන්නලු. ආරංචි වුණු හැටියට නම් එයාලා ගොඩක් පිටසක් වලින් එලෙවලු. ඕන කෙනකින් අහන්න. හරි හොඳයි එහෙමනම් ඔයාගේ ඔය යානේ පොඩ්ඩක් පාරෙන් අයින් කරගන්න පුළුවන්ද? ඒ කියන්නේ සිය ගාණක් ජීවින් කාටවත් නොකියම යන්න ගිහින්ද? ඒ ගැන මොකද්ද ඔයාලට කියන්න තියෙන්නේ? මං නයිට්ලා මෙහෙන් ගිහිල්ලා ගොඩක් දවස්. ඒ කියන්නේ ඒගොල්ලොත් මේ ලෝකෙන් ගිහිල්ලා. ඔහෙ ගියත් එයාලා අපූර්ව දේවල් ටිකක් නම් දාලා ගිහිල්ලා තියෙනවා. මෙයාලා මට ණයත් එක්ක කිව්වනේ තේරුමක් නැහැ කියලා. කාන්දමා බලමු රොබෝ කටුස්සෝ. ඔයාට මොනවද කරන්න පුළුවන්? අලුත් සෙල්ලමක් කරලා බලමුකෝ. ඒ වැඩේ නම් නියමෙට වුණා. අපේ මේ හැමතිස්සෙම මේ වගේ ගතයිද? බෙන්ජමින් ටෙනිසන් ඔයාව හුඟ කාලෙකින් දැක්කේ. හායි මිස්ටර් වැල්මන්. අලුත්ම බඩු මගේ හොඳ ගණන්දුරකරුවන්ට පමණයි. අද හරි පාළුයිනේ. අපි යන්නම් මිස්ටර් වෙල්මන්. බෙන් ටෙනිසනුයි එයාගේ යාළුවෝයි. එයාලා මගෙන් ප්‍රශ්න වගේක් ඇහුවා මං එයාලව පිටත් කෙරුවා. හාපෝයි. හැමෝම බෙදිලා හිටපු කාලේ දැන් අවසන්. දැන් තියෙන එකම එක නීතියයි. මේ පැත්තෙත් මුකුත් නැහැ. අපි එනවා කියලා දැනගෙනද මන්ද? මෙහෙ බලනවා. බලමු මේ කට්ටිය කාන්දන් ශක්තියට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා. කෑම බට්ටා. විකිරණය මං අභියෝග කරනවා දිත්ව සටනකට. අභියෝගය ඔයා බාරගන්න. මන් දිනුවත් මෙයාලා හැමෝටම යන්න දෙන්න ඕනේ. අනිත් පිටසක්වල ජීවීන්ටත් පාඩුවේ ඉන්න දෙන්න ඕනේ. යාළුවා රතු දෙවන්ත අංගාට කියනනම් වැඩේ ලස්සනට තියෙයි. ඒක හරියන්න නම් මං හරි විදිහට සටන් කරන්න ඕනේ. අකුළු වඳුරා. සුපිරි මකුළු වඳුරා. කතා කරන්නවත් ගන්නෙ නෑ වගේ. ඒ වගේම මගේ යුද ඇඳුමනුත්. මේ මුළු විශ්වයේම බලවත්ම ආයුධය තියෙන්නේ මටයි කියලා අමතකද? නයිට් ලවත් මම මේ වෙනකොට ගණන් කරගන්න බැරි තරමක් පරාද කරලා තියෙනවා. ඊට පස්සේ ඔයා සද්ද නැතුව ආපු දිහාවටම යන්න ඕනේ. ඕගොල්ලෝ හැමෝටම පසුතැවෙන්න දෙයක් කරලයි මං නවතින්නේ කියලා. තේරුණාද? ගෞරවය කියන දේ පිටසක්වල නරුමේත් එක්කලා සටන් කරද්දි වැදගත් නෑ. නීල වානරයන්ගේ DNA කෝඩාන් ප්‍රවාහය ගබඩා වෙලා තියෙනවා. මට පේන විදිහට මේ ජාන රටාවල වෙනස් වීමක් තියෙනවා වගේ. ඉක්මනට මට පළක සාම්පලයක් විද්‍යාගාරයට එවන්න. ඔබ දැන් ඇතුල් වෙන්නේ නීල වානරයන්ගේ ලෝකයටයි. එහෙමනම් මං හිතනවා මං හොඳ වෙලාවට මෙතෙන්ට ආවා කියලා. ඉන්න මං දන්නවා ඔයගොල්ලෝ මාත් එක්ක තරහින් ඉන්නේ කියලා. දැන් මට ඔයගොල්ලන්ගෙන් බැගෑපත් වෙලා උදව් ඉල්ලනවා ඇරෙන්න. වෙන කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ බෙන් ටෙනිසන්. මේක නම් ලස්සනට තියෙයි වගේ. එතනින් ගත්තු එක්තරා දෙයක් මං බලවත් මිසාරෝට විකුණුවා. කිසිම දුරක් දෙකක් නොබලයි මං වැඩ කළේ. මට ඔයාලගේ උදව් ඕනේ. හරි එතකොට මේකත් බොරුවක් නම් මෙයා ගැන ඔයා බලා ගන්න.
ඒ මේ බලන්නකෝ. ඉක්මනට කලුවර වෙනවනේ. එන් පිටසක් කොලියෝද? බලවර්ලෝසුවේ අණුවාකෘතිය මේ අපට තිබෙනවා. ඒකේ නම තමයි ඒකාංගය. මොකද්ද ඒ කාංග්‍රේ? එතකොට යුනිස් ඉන්නේ මෙහෙද? මේ සීමාවෙම තමයි ඒක තියෙන්නේ. ඒකේ නම තමයි ඒකාංගය. වෙඩි තියන්නනේ වඳුර යාළුවා. බලවර්ලෝසුව ඩීඑන් පිටසක් වල ජීවින් නැවත නීල වානරින් කරන්න. ඒ ක්‍රියාත්මක කිරීමට බලය ප්‍රමාණවත් මදි. නීල වානරින්ගේ ජාන නැවත සකස් කරන්න. ඒ ක්‍රියාත්මක කිරීමට බලය ප්‍රමාණවත් මදි. යෝ මගේ පරණ බලවර්ලෝසුව තිබ්බනම් නෑ. අන්තර සංඥාවකින් බාධා පැමිණෙනවා. මොකද මේ අවලංගු කරන්න බලවර්ලෝසුව නැවත සැකසුම නවත්තන්න. ඒ ක්‍රියාවලිය නැවතිය නොහැක. ඉස්සු බලවර්ලෝසුවක් නේ. ඒත් ඔයා නිසා මගේ බලවර්ලෝසුව හරියට වැඩ කරන්නේ. ඔයා බල උරා ගන්න නිසා මට වෙනස් වෙන්න විදියකුත් නැහැ. ඉස්සර හිටිය වගේමයි. ඉන්න යුනිස් ඉන්න. පඩ තියෙන බලවර්ලෝසුවක් වගේ. දැන් මෙයා කල්පනා කරන්නේ වව විකුණ ගත්තොත් කීයක් හරි හොයා ගන්න පුළුවන් වේද කියලායි. මම මෙහාට ආවේ ප්‍රයිමස් වල කෝඩාන් ප්‍රවාහයේ මෙයාලගේ DNA වල වෙනසක් දැක්ක නිසා. මිසාරෝ මාව අඳුරන්නේ නැහැ. ඒත් යානේ ගැල්වින් වලින් ආපු එකක් කියලා එයා දැනගත්තා. ප්‍රයිමස් වලට සම්බන්ධ ජාලය නැවත සකසුණා. සියලු පද්ධතීන් ක්‍රියාත්මකයි. ඕන්න ඇඟට ගතියක් ආවා. අවශ්‍ය DNA සාම්පල මම දෙන්නම්. අපි දැන් යමු. එයාලගේ බැල්ම නම් මට ඇල්ලුවේ නැහැ. එයා කොහොමද දන්නේ මම මෙහි ඉන්නවා කියලා? එතකොට අනිත් අය හරි හරි ඔන්න එහෙනම් අපිත් ආවා. මංගාව මේක තියෙනවා. හරි එහෙමනම් අපි වෙනස් විදියකට කරලා බලමු. යුනිස් ඔයාගේ මනසට පාලනය අරගන්න. එයාලට ඔයාව පාලනය කරන්න දෙන්න එපා. යුනිස් අවසානයි නැවත චාර්ජ් කිරීමට අවශ්‍යයි. ඇතුළට යන්න. යුනිස්ට හරියට වැඩේ කරගන්න ඔයාගේ උදව් ඕනම වෙනවා. හරි ඒත් ඔයාට උදව්වක් ඕන වුණොත් මම පොඩි කෙල්ලෙක් වගේ අඬන්නම්. තව ටිකයි. ඔයාගේ අම්මට ලොකු ආඩම්බරයක් වෙන්න ඇති. දැන් එයත් මේ වෙනස් වුණ අය අතරේ ඉන්නවා. ඔහම ඉන්න. මගේ අදහස වෙනස් කරගත්තා. ඔයාට ඒකෙන් සුව වුණේ නැහැනේ. මං හිතන්නේ මේක වගේ ඇත්ත ස්වරූපේ. ඔයා තාම මිසාරෝගේ අවසානයේ දැක්කේ නෑ. දැන් අපි මිසාරෝගේ අවසානයේ නම් දැකගත්තා. එයා ඔය අවුලෙන් ඉන්නේ මං සිමියන් ගැන හිතුව විදිය හරි එයා වැරදි නිසා. සිමියන්ට තිබුණා ඒ බලයන් සේරම ලබා ගන්න. ඒත් එයා එහෙම කළේ නැහැ. මේ අපේ DNA ප්‍රකෘති තුවක්කු වලට මොකද උනේ? දැක්කනේ මං බෝලේ දැමේ වට 3ක් කැරකිලා වලට වැටෙන්න. එහෙම තමයි දක්ෂයන්ගේ වැඩ. මොකද්ද අපි කළේ? කමක් නැහැ. අපි දිනනවමයි. දෙන්න ඔය බෝලේ යවන්නේ නැහැ. ඒ වගේම අපිට පරදින්න වෙන්නෙත් නැහැ. එන්නේ එක්කද? එයා මොන හරි ක්‍රමයක් හොයාගනි. හරි එහෙමනම් ඉතින් පටන් ගමු. ඒත් මේකට මම භෞතික විද්‍යාව භාවිතා කරලා හොඳ විසඳුමක් ලබා ගන්නම්. ගේම් එක ඉවරයි. ඒක හොර කිරීමක්. බෙන්ගේ හැටිනේ. ටෙකඩෝන්. ජෙලි ගිය පාරත් ඔයාව විනාශ කළා. ඔය මොකද්ද?
මේ තමයි ටෙකඩෝන්ගේ පාලක පද්ධතිය. ගන්න පුළුවන්. මේකෙන් ගන්න පුළුවන් දත්ත අරගෙන මම මේක විනාශ කරලා දාන්නම්. ඔයා අපේ ඉස්සරහා මේක විනාශ කරලා දානවා කිව්වට ඇත්තටම විකුණන්න නේද හදන්නේ? ගානක් හම්බ කරන්න පුළුවන් නම් ඒකත් කරනවා. මතකද අපි පොඩි කාලේ සීයත් එක්ක රටවටේ ඇවිදින්න යන කාලෙත් ඔයා කිසිම දෙයක් බරපතල විදිහට ගත්තේ නෑ. ඒත් හැම දෙයක්ම අවසානයේදී සිද්ධ වුණේ ඔයාට හොඳ විදිහට. ඒක මට පේන්න බෑ. ඔයා දේවල් ගැන ගැඹුරින් හිතනවා. කරන දෙයට මහන්සිත් වෙනවා. ගානට වැටුණා. වයස 16 දී ස්පෝර්ට් කාර් එකකුත් තියෙනවා. කෙවින්ටත් එකක් තියෙනවා. මට විතරයි නැත්තේ. අනිත් එක බලන හැමතැනකම කාර් තියෙනවා. ඔයාටත් කාර් එකක් ඕනද? මට සීයාගේ වාහනේ නම් එපා. ටෙකඩෝන්ලා දිගටම වාගේ පස්සෙන් එයි. ඊළඟට එන කෙනා කලින් කෙනාට වඩා ගොඩක් බලවත්. විනාශ වෙනකම් එයාලා නවතින්නේ නෑ. මෙයා තදියෙක් නෙමෙයි. මෙයා නිකන් උසමහත රොබෝ කෙනෙක්. ඒක හොඳට අහගන්නවා මහලොකු ටෙකඩෝන් රොබෝ නකුට. ඔයා වෙව්වේ මාව විනාශ කරන්න නේද? ඔයා ටිකක් උසයි වගේම මට වඩා ටිකක් බරත් ඇති. දෙන්දියා. ඔයා අපේ බීම කඩේ කඩලා දැම්මා. එකක් කාලා බලන්න දෙන්නද? කර ඉන්න වෙලාවක් නෑ. මෙතෙන්ට ඇතුල් වෙන ක්‍රමයක් ගැන හිතන්න. අපි ක්‍රමයක් හදාගමු. මට මේක හරහා යන්න බෑ. මට මේක උරා ගන්නත් බෑ. මගේ ඔළුව මොනවා අපේ ටිකක් සීතල කරමු. සුපිරි සීත බූතා. එනම් හරි අපූරුවට තියෙයි. සුපිරි සන්දේ. නෑ එහෙම අදහසක් තිබුණත් ඊළඟට තව කෙනෙක් එනවා. දිනනකම්ම මෙයාලා නවතින්නේ නෑ. මොකක්ද ඔයා කරන්නේ? පොඩි බුද්ධිමත් වැඩක්. එයා මට පහර දෙන්නේ බලවර්ලෝසු ඉලක්ක කරගෙන. බලවර්ලෝසු නැත්තම් එයාට ඉලක්කෙකුත් නැහැ. අර වෙස්මාරු කරන ගැජට් එක නැද්ද? අපරාධේ පුංචි සෞරග්‍රහ මණ්ඩලයක් ගන්න පුළුවන් තරමට මං වියදම් කළා. ඒ සල්ලි වලින් කිසිම වැඩක් උන්නේ නැහැ. ඔයා මං ඉන්න තැන දන්නවනේ. මං බලන් ඉන්නම්. ඒවා හිතලා කොලෙස්ටරෝල් වැඩි කරගන්න එපා. නේ. නෑ ඔයාගේ වාරේ. ටෙඩිසන් ඔයා මැරෙනකම් මම පස්සේ ගෙනවා. එන්න පොරොන්දු වුණානේ ජූලියට සෙල්ලම් කරන්න එනවා කියලා. ඇතුළට පැමිණ නරඹන්න ගැඹුරු මුහුදෙන් පැමිණි සත්වයාව. යන් දෙන්නත් එක ගිහින් බලමුකෝ. බලන්න යන්න ඕනේ. අනේ සමා වෙන්න. ඒකට කමක් නෑ. මෙන්න එකක් ගන්න. නෑ. ඒක වෙන්න බැරි දෙයක්. එතකොට ඉන්නේ මේ ඔයාද? කවුද ඔතන? කානිවල් එක වහලා තියෙන්නේ. ඩැගන්ගේ පැමිණීම සටහන් වන ඓතිහාසික දිනය අදයි. දැනුම රැගෙන එන්න. ඔයාලාව මෙහාට ගෙනල්ලා මේවා පෙන්නන්න මෙච්චර දවසක් ගියානේ. ඔෆිස් එක නම් ඉතින් ලස්සනට තියෙනවා තමයි. මොනවද ඇත්තට මෙයාලගේ ව්‍යාපාර? මෙයාලා ආධාර එකතු කරනවා. අර්ජේන්ටිනා නම් මෙතෙන්ට ගොඩක් කැමති වෙයි. මං හිතන්නේ කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම වලට අනුව ඔයා ඉන්නේ 173 වෙනි තැන. එයාලා ඔයාව සම්බන්ධ කරගත්තේ ඔයාගේ ටෙනිස් තරගයක් බලලාද? එහෙම නැත්නම් බෙන් ටෙනිසන්ගේ යෙහෙලියක් වීම නිසාද දන්නෙත් නැහැ. ඒත් ඔයා තාම ජනප්‍රිය නැහැ. හැමදාම ඔයා ගැනම කතා කරනවා වැඩි කියලා හිතෙන්නෙම නැද්ද? සියලුම පිටසක්වල ජීවීන් ගැන දන්නවා. ඕ මොන જાතිය පිටසක්වල ජීවීන් ගැනද ඔයා කතා කරන්නේ? මං ගොඩක් જાති දන්නවා. දැනුම රැගෙන එන්න. යට කියන නම තමයි ඩැගන්. එතකොට ඕගොල්ලන්ගේ සංවිධානයෙන් කරන්නේ ඒගොල්ලන්ව පිළිගන්න එකද? හරියට මේ දොර පිටිපස්සේ තියෙන දේවල් වගේද? ඔය කමිෂනර්ගේ කාමරේ. ඒක පෞද්ගලිකයි. තිබෙන්නේ නැති ආධාර මුදල් තියලා ඇත්තේ. ඔයා නම් මහා නරකම යාළුවෙක්. ඇත්තට? එතකොට ලෝකෙ බේරගන්න පිටසක්වල බල භාවිතා කරන්න පුළුවන් ඔයාට විතරයි. හරියට හරි. අපෝ නෑ මම මේ කිව්වේ අනේ ජූලි ඉන්න. එයාට පොඩ්ඩක් කූල් වෙන්න ඉඩ දෙන්න. එයාලා කණ්ඩායමක් හැටියට වැඩ කරත් එයාලගේ මෙහෙයුම් විශ්ව පොලිස් නීතියටත් තාරකාතර නීතියටත් පටහැනි. මමත් බලාගෙන හිටියේ ඔයා එනකම් තමයි. විල්ගැක්ස් ලෝක 10ක් යටත් කරගත්ත හාදයා. දැන් ඉන්නේ පුංචි මාළු ටැංකිය එක. ඇත්තමයි මට මේක හිතා ගන්නවත් බෑ. නොදැනුවත්වම මාව බෙරළකට ගහගෙන ආවා. මාව අරගෙන ආවේ කානිවල් එකකට. එතකොට මේ ගිනි ආරක්ෂක කල්ලිය විශ්වාසයෙන් ටැංකියක දාලා ඇද්දඩි කරන ඩැගන් බලාගෙන ගියාම එක්තරා විදිහක පිටසක්වල මානසික රෝගියෙක්නේ. ඒ කියන්නේ ඔයා අනාවේකයකින් එන ගැලුම්කාරයෙක්. එයාලගේ පරණ පිටසක්වල හිතවතා පොරොන්දු වෙච්ච විදියටම ආපහු ඇවිල්ලා. එහෙම නේද? රූසෝ නැති රාජ්‍යයේ මීයෝ රජ කරනවා කියන කතාව ඔයා අහලුවා?
ඔයාලා සාධාරණ වෙන්නේ නැත්තම් මොන එකකටද මං සාධාරණ වෙන්නේ? Supirishita puta! දැන් ඔය ඇති බෙන්ටෙනිස් වෙනවා. නැත්තම් ඉතින් ජූලියෝ හොයාගන්න බැරි තැනකට යවනවා. ජූලි ඔයා මොනවද මෙතන මේ සිද්ධ වෙන්නේ? ඩැගන් ආපහු ඇවිල්ලා. එයා ලෝකේ සූපත් කරන්න තාක්ෂණය අරගෙන එනවා. ඩැගන් කියන කෙනා ඇත්ත වුණත් ලෝක ස්වභාවික දියුණුව වර්ධනය කරන්න පිටසක්වල තාක්ෂණය යොදාගත්ත කියලා මේක සුරපුරයක් වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ ලොකු විනාශයක්. ගනි. මේ ඉන්නේ විල්ගැක්ස්ද? පහර දෙන්න. යන්ගි. දැන් නම් ඉතින් මේ දේවල් ගැන බලන් හිටිය හොඳටම ඇති. නහයේම හොඳට සුද්ධ කරන් හිටියොත් හොඳයි. අපි අනිවාර්යෙන් ආපහු එනවා. ඔව් මම මේ ලෝකෙ වෙනස් කරාම ඔයාලට අඳුරගන්නවත් බැරිනේ. ඔයා ඔක කන්නේ නැද්ද? ඔයාට ඒකොල්ලෝ කීයක් හරි ගෙවනවද? කවුරු කිව්වා? වික්‍රමයන්ට එකතු වෙන්න. බලය දැක ගන්න. මේ බෙන්ටෙන් ලයිව්. ඒ ටෙනිසන් මේකත් නිකන් ඔයාගේ වැඩසටහන වගේනේ. මට ඔයාලගේ ටිකට් පෙන්නනවද? එහෙනම් යන්න ඇතුළට. අහගන්න පෘථිවිවැසියනි මමයි විල්ගැක්ස් නැමැති ආක්‍රමණිකයා. මං දැන් ඉන්නේ හදේ තියෙන මගේ කඳවුරේ. කාටවත් මුකුත්ම විනාශ කරන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙම කියන්නේ මම බෙන් ටෙනිසන්. ටිකක් සීතල කරලා ගත්තනම් හොඳයි. ඔයා එහෙම කියනවා නම් මට උදව්වට කාව හරි ගෙන්න ගන්න වෙනවා. බෙන් ටෙනිසන් අපි නැවත මුණ ගැහුණා. ඇත්තම කිව්වොත් මම මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නයි හදන්නේ. මගේ රසිකයන්ගේ බලාපොරොත්තු කඩ කරන්න. ඒ මගේ රසිකයෝ. කොහෙද යන්නේ යාළුවා? ඔයා කිව්ව නේද ඔයා ළඟ දැන් බලවර්ලෝසුව නැහැ කියලා. එහෙනම් ඔයා මට කියනවද කොහොමද බලවර්ලෝසුව නැතුව ගස්ගිනිය බවට හැරුණ කියලා? නැගිටිනවා. මොකක්? කල්ල ඉවර නෑ. ඉන්න මම මේකෙන් ගැලවිලා එනකන්. බලන්න අපිට හම්බුන කෙනා. රෙදින්නේ හේතුව. ඊළඟ හපෝ දැන්නම් මට හොඳටම ඔයත් එක තරහ ගිහින් තියෙන්නේ. මාව විනාශ කරන්න හදනවා. මගේ හැඩරුව උපයෝගී කරගෙන මිනිස්සුන්ව රවට්ටලා සල්ලි හම්බ කරගන්න හදනවා මේ බහූත වැඩසටහනින්. ඇල්බීඩෝ ලෝක විනාශ බෝම්බයක් හදන්නේ. වක් නෑ ගුවෙන්. දැන් අපි ඇල්බීඩෝ නවත්තන්න ඕනේ. තේරුණාද? අනේ කරදර කරන්න එපා මම අහිංසකයි. ඉක්මනට අපි මොන හරි කරන්න ඕනේ. ඔට්ටුවක්වත් දාමුද? දැන් මට මගේ DNA ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. මම ප්‍රාර්ථනා කරන්නේ ඔයාගේ මූණ ආයි කවදාවත් දකින්න නොලැබෙන්න කියලා. අදුම තරමින් හීනෙන්වත් දකින්න එපා. මම වරද පටවන්නේ ඔයාට. මං ඒකන බලා ගන්නම්. මෙයා මගේ යාළුවා. ඒ සහ රංග පීඨයේ අයිතිකරුවන් වෙනුවෙන් ඔයාට මෙන්න මේක දීලා යන්නයි අපි ආවේ. අපේ රංග පීඨයට කරපු අලාබහානියට ඔයාට නඩු දානවා. ඔයාගේ තාත්තා ගෙදරද? මට ලෝය කෙනෙක්ගේ උදව් ඕනේ වේවා.